උස් පහත් වීම අතර දෝලණය වෙවී යන මේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ඔන්න ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මගේ හොස්ටල් රූම් එක. ඔයාලා ඉතින් දන්නවනේ මම ඉන්නේ හිල්ඩා හොස්ටල් එකේ. පේරදෙණියේ තියෙන පරණම හොස්ටල් එකක්. ඉතින් අපේ හොස්ටල් එකේ ඇකඩමික් සබෝර්ඩන් කෙනෙක් විදිහටත් මම ඉන්නවා. ඉතින් එයාලට හම්බෙන රූම්ස් අනිත් ඒවාට වඩා ටිකක් විතර වෙනස්. හරි, එහෙනම් ඉතින් ඔයාලත් එන්නකෝ අද මගේ රූම් එක බලන්න. බැල්කනි එකත් එක්කම මේ දොර ඕපන් කරාම ස්පේස් එකක් තියෙන පොඩි රූම් එකක් තියෙනවා. ඒකේ තමයි ඉතින් මම හෙටි ටික වේලගන්නේ. එතනින් ඇතුළට ගියාමත් මෙන්න මේ වගේ තව දොරක් හම්බ වෙනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ රූම් එක. ඔයාලත් බලන්නකෝ ඉතින් ලස්සනයිද කියලා. කලිනුත් කිව්වා වගේ මම ඉන්නේ පෙරදෙණියේ තියෙන පරණම හොස්ටල් එකක. ඒත් ඉතින් මම නම් ඒ පරණකමට පුදුම තරම් ආසයි. එතකොට මේ තියෙන්නේ මම මගේ ස්ටඩියේ වැඩ කරන ටේබල් එක. හැබැයි ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ මෙන්න මේ පුටුවේ ඉඳගෙන මේ ජනේලෙන් පේන ඈත view එක දිහා බලන් ඉන්න එක තමයි. මේ කොළ පාට ගස් කොළන්, නිල් පාට අහස කියන්නෙම මගේ හිත පුදුම විදිහට නිවන්න පුළුවන් මායාවක්. ඔයාලට පේන මෙන්න මේ දොරෙන් ඇතුළට ගියාම තමයි මගේ කිචන් ඒරියා එක තියෙන්නේ. මතක කාලේ ඉඳන් හැමදාම හවසට බුදුන් වඳින එක මගේ ජීවිතේක පුරුද්දක්. එන්නකෝ එහෙනම් මගේ කිචන් එක බලන්න යන්න. කිචන් එක කිව්වට ඉතින් මේ වගේ පොඩි ස්පේස් එකක් තමයි තියෙන්නේ. ඒත් ඉතින් තනියමට මේ හොඳටම ඇති. කිචන් එකේ ඉඳන් බලද්දී මගේ මේ ස්ටඩි ඒරියා එක පේන්නේ ඉතින් මේ විදිහට තමයි. එන්න මේ පේන දොරෙන් ඇතුළට ගියාම තියෙන්නේ මගේ බෙඩ්රූම් එක. ලැප් එක පාවිච්චි කරලා තියෙන වැඩ ගොඩක් වෙලාවට කරන්නේ ඉතින් මම මෙන්න මෙතන ඉඳලා තමයි. බෙඩ්රූම් එකේ තියෙන ජනේලය ඇරියහමත් පේන්නේ මෙන්න මේ වගේ හරිම ලස්සන view එකක්. හැමදාම වගේ උදේ නැගිට ගමන් දවසට ඕන කරන එනර්ජි එක ගන්න මම කරන්නේ මේ ජනේලෙ චුට්ටක් ඇරලා ඒ දිහා විනාඩි ගාණක් බලන් ඉන්න එක. ගොඩක් වෙලාවට මම මගේ ජර්නලින් කරන්නේ මගේ ඇඳේ ඉඳන්මයි. ඒ නිසා ජර්නලින් වලට ඕන කරන පොත් ටික තියාගෙන ඉන්නේ ඇඳේම තමයි. ස්ටඩි ඒරියා එකෙන් බැල්කනි එකට යන්න පුළුවන් තව මෙන්න මේ වගේ දොරක් තියෙනවා. ගොඩක් වෙලාවට හවස් වරුවලට එක වෙලාවල් වලට එක පාට වෙන මේ අහස දිහා මම ඔහේ බලාගෙන ඉන්නවා.
මේන් ඩෝ එකෙන් එළියට එන බැල්කනි එකට පේන්නේ මෙන්න මේ ලස්සන view එක. ඔන්න ඔහොම තමයි මගේ room එක තියෙන්නේ. එහෙනම් ඉතින් මම ආයෙමත් දවසක ඇවිත් යන්න එන්නම්. හැමෝගෙම ජීවිත සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන.